Hello guys, welcome to Vlog with Janu. ඔන්න ඔයාලට පෙන්වන්න යන්නේ අපේ රිසෝට් එකේ ගණන් වැඩිම විලා එක. මේ තමයි guys මාලදිවයින. ඉතින් මේකට කියන්නේ මජලිස් කියලා. මේක සෑහෙන්න මිලින් අධිකයි මේ විලා එක. ඉතින් ෆැමිලි විලා එකක් විදියට යන්නේ. ඉතින් බලන්න ලස්සන pool එකක් තියෙනවා, garden එකක් එක්ක. මේ තමයි entrance එක විලා එකේ. මේකෙන් entrance වෙලා ඇතුළට ආපුවම පස්සේ මේ විදියට තමයි පේන්නේ. ඒ වගේම මේකේ ඇතුළට එනකොට පළවෙනියෙන්ම තියෙන්නේ kids room එකක්. පොඩි ළමයින්ට ප්ලේ කරන්න. ඒ වගේම ඇඳන් දෙකක් තියෙනවා. ඒ වගේම ගේමින් සෙට් එකක් තියෙනවා මේ රූම් එක ඇතුලේ. ඒ වගේ පොඩි ළමයින්ට ඉන්න පුළුවන් විදිහට තමයි මේ රූම් එක හදලා තියෙන්නේ. මේකේ තියෙනවා මේකට වෙනම බාත් රූම් එකක් එහෙම. ඉතින් මේ වගේ ෆැමිලි එකක් ආපුවම පස්සේ අර ළමයි වෙනම ෆැමිලිය ඔක්කොම වෙනම කට්ටිය මේ ගොඩක් දුරට ඉන්නේ. ඒ වගේම මේකට වෙනම විලා බට්ලර් කෙනෙක් ඉන්නවා විලා එක ක්ලීන් කරන්න හොස්ත කෙනෙක්. ඉතින් මේ ඔන්න බලන්න අනිත් රූම් එක මේක නැනි රූම් එකක් විදියට යන්නේ. එතකොට මේක එක්කෝ ෆැමිලි එකේ ඔය ගෙදර වැඩ කරන මේ කෙනෙකුට හරි එහෙමත් නැත්නම් සමාජිකයෙකුට ඉන්නත් පුළුවන්. ඒකේ පොඩි කිචන් ඒරියා එකකුත් තියෙනවා ෆ්‍රිජ් එකක් එක්ක. මේක අවුට්ඩෝර් බාත් රූම් එක. එතකොට මේක පූල් එකට තියෙන බාත් රූම් එක තමයි මේක. එතකොට එළියෙත් තියෙනවා මේ වගේම පොඩි ෂවර් එකක් අවුට්ඩෝර් වලට. ඊට පස්සේ පූල් එක ගාවින් කෙලින්ම ආපුවම පස්සේ අපිට හම්බෙන්නේ පළවෙනි බෙඩ්රූම් එක. මේක තමයි මේ විලා එකේ මාස්ටර් බෙඩ්රූම් එකට යන්නේ. ඉතින් මේක guys බලන්න කොච්චර ලස්සනද කියලා. ඉතින් සාමාන්‍යයෙන් මේවා හදලා තියන්නේ අර නිකන් මාල්දීවෙනට ආවේනික විදිහට තමයි මේවා හදලා තියෙන්නේ. ලොකු ලොකු අයිටම් දාලා නැහැ මේ විලා ඇතුළට. ඒ වුණාට මේක මිලින් සෑහෙන අධිකයි. ඉතින් අපේ රිසෝට් එකේ හැටියට ඒවා ඉතින් මිලවල් සාමාන්‍යයෙන් වෙනස් වෙන්නේ විලාස් වල ඒ රිසෝට් එකේ කැටගරි එක අනුව. අපේ රිසෝට් එකේ ඉතින් 5 star all inclusive රිසෝට් එකක්. ඔන්න බලන්න බාත් රූම් එක. මේකේ හොඳ ලොකු බාත් රූම් එකක් තියෙනවා, ඉන්ඩෝර් බාත් රූම් එකක් තියෙනවා. ඒ වගේම අවුට්ඩෝර් ෂවර් ඒරියා එකකුත් මේකට තියෙනවා. ඔය ලස්සන ගාඩන් එක තියෙනවනේ එහා පැත්තේ. ඔන්න ඔය පැත්තේ මේ අවුට්ඩෝර් ෂවර් කරන්නත් පුළුවන්. බාත් ටබ් එකක් තියෙනවා. ඉතින් ඒ වගේම ඔක්කොම ඇමිනිටීස් ඉතින් සාමාන්‍ය 5 star හෝටල් එකක තියෙන හැම ඇමිනිටීස් එකක්ම ෆැසිලිටීස් එකක්ම මේවට ඇතුළත් වෙනවා. ගෙස්ට්ලට ඩයිනින් ගන්න පුළුවන් නම් ඩයිනින් තියෙනවා මේ විලා එකටම. ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා ඉතින්. all inclusive ඇතුළත් වෙන හැමදේම මේකට ඇතුළත් වෙනවා. මම මේ පෙන්නන්නේ විලා එක විතරයි ඔයාලට. බලන්න කොච්චර ලස්සනද කියලා. මේවා ඔක්කොම විලා එකට හම්බෙන දේවල් හැම බෙඩ්රූම් එකකම මේවා අදාළ වෙනවා. ඉතින් ඔන්නෝම තමයි මාස්ටර් බෙඩ්රූම් එක තියෙන්නේ. මෙතනින් කෙලින්ම එළියට බැස්සාම පස්සේ තියෙන්නේ පොඩි බැල්කනි එකක්. ඒ වගේම මේකෙන් පයින් යන්න පුළුවන් මොහොතට වුණත්. ඊට පස්සේ අපි ගිහලා බලමු උඩ තට්ටුවට. මේක තට්ටු දෙකක විලා එකක්. උඩ තට්ටුවට ගියා පස්සේ උඩ තට්ටුව අපේ තියෙන දෙවෙනි බෙඩ්රූම් එක. ඒකත් යට තියෙන බෙඩ්රූම් එකටම සමානයි. ඒ වගේම මේක ලොකු ෆැමිලි එකක් ඉන්නකොට තමයි ගොඩක් දුරට වැදගත් වෙන්නේ මේ වගේ විලා එකකට ඇවිල්ලා ඉන්න මාලදිවයිනේ. මොකද තනි තනි විලා එකකට ගන්නවට වැඩිය සම්පූර්ණ විලා එක ගත්තාම පස්සේ මාලදිවයිනේ හොඳට ඉඩ පහසුව තියෙනවා. ඉතින් බලන්න මේකෙත් එහෙමයි. මේකෙත් බැල්කනිය අරපුවම පස්සේ කෙලින් බීච් එක පේන්නේ. මෙතන නම් මාර මේ ලස්සන ප්ලේස් එකක්. උපිරියටම බීච් එක පේනවා. ඒ වගේම හුලං වදිනවා, මුහුදු හුලං වැදිලා මෙතෙන්ට ඉන්න පුළුවන්. හවසට තමයි නියම මෙතන ඉර බහැලා යනවා. හොඳට හවසට පේනවා. ඉතින් මේ විලා එකේ තියෙන්නේ අර වගේම තනි බෙඩ් එකක්. ඉතින් බලන්න මේකෙත් ලොකු බාත් රූම් එකක් තියෙනවා. මේ විලාස් වලට මේ බෙඩ්රූම් බාත් රූම් ටිකක් විශාලට තියෙනවා. හොඳට ඉඩ තියෙන්න. සාමාන්‍යයෙන් අනිත් විලා වලට සාපේක්ෂව බලනකොට මේ වගේ ටිකක් ඉඩකඩ වැඩි. ඉතින් ওই විදිහට තමයි බාත් රූම් එක තියෙන්නේ. මේකෙත් අවුට්ඩෝර් ෂවර් එකක් තියෙනවා, බාත් ටබ් එකක් තියෙනවා. ඒ වගේම අනිත් දේවල් හැමදේම මේ විලා එකට අදාළව තියෙන හැම ෆැසිලිටි එකක්ම මේ වගේ තියෙනවා. ඉතින් මාලදිවයිනේ ගොඩක් දුරට මෙහෙම තමයි ඉතින් මේ හදන්නේ. එළිය විලාස් අනම්මනම්. ඊට පස්සේ පල්ලෙහාට ආවට පස්සේ මේ තියෙන්නේ පූල් එක ළඟම ලිවිං රූම් එක. ඒකත් මේ විලා එකේ අදාළ ලොකුම කොටසක් තමයි. පොඩි ඔෆිස් රූම් එකක් තියෙනවා ඒක ඇතුළෙම. ඒ වගේම මේ බලන්න මේ ඩයිනින් ටේබල් එකක් තියෙනවා ලිවිං රූම් එකට. අතන ටීවී ඒරියා එක. ඉතින් ටීවී බලන්න පුළුවන්. පොඩි ළමයි ඉන්නවා නම් ඒගොල්ලොන්ට ප්ලේ කරන්න මේ ටිකක් ඉඩ පහසුව තියෙනවා. මෙතන සෝෆා දාලා තියෙනවා. එතකොට මෙතනින් දොරවල් ඔක්කොම අරින්න පුළුවන්. අපිට පූල් එන්ට්‍රන්ස් එකට ඔතනින් දොරවල් සේරම අරින්න පුළුවන්. අනිත් පැත්තේ තියෙන දොරවල් ඔක්කොම අරින්නත් පුළුවන් බීච් ඇක්සස් වලට. දැන් මෙතනින් අරගෙන ඉවලා අපි එළියට ගිහලා බලමු. මෙතන තියෙනවා එළියට බැස්සාම පස්සේ කකුල් හොදන්න පොට් එකක් තියෙනවා. ඒ වගේම මෙතනක් තියෙන්නේ ඩයිනින් ඒරියා එකක්. ඉතින් මේම තමයි එළිය තියෙන්නේ. මෙතනින් කෙලින්ම පයින් බහලා අපිට බීච් එකට යන්න තියෙන්නේ. මාර ලස්සන බීච් එකක් තියෙනවා. ඉතින් guys මෙන්න මෙහෙම තමයි අපේ රිසෝට් එකේ තියෙන ලොකුම විලා එක. කට්ටිය page එකට follow කරලා YouTube එකෙන් බලනවා නම් subscribe කරලා share කරලා like කරලා support එකක් දෙන්න. තවත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු වෙනවා. ජය වේවා කට්ටියටම.